තව තියෙනවා උපත් පාලන කෝප කට්ටිය හිතන් ඉන්නවා මේ උපත් පාලන කෝපයක් පාවිච්චි කළාට සමාජ රෝග හැදෙන්නේ නැහැ. උපත් පාලන කෝප පාවිච්චි කළාට හැදෙන සමාජ රෝග තියෙනවා. ඔය පෙති බොනේවා කොන්ඩම් පාවිච්චි කරන ඒවා ස්ථිරයිද? රයිට්. ලිනපෙති නිතර භාවිතය ගෑනු ළමෙක්ගේ හෝමෝනමය ක්‍රියාවලියට බලපෑම් කරනවද නැද්ද? ශුක්‍රාණු නිදහස් වීම වළක්වාලන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි එළේ මිනිස්සු කියන්නේ වල් කියලානේ. කමන්නේ. ප්ලාස්ටික් එකක් කොහොම පැලෝපියන ආලවලටත් කොහොම ගිල්ල හිටිනවා. ගර්භාෂය තුළ මේක තියෙනවා. අනවශ්‍ය ගැප් ගැනීම මේ උපත් පාලන ක්‍රම මගින් වැළකී යයි. නෑ කොන්ඩම් එක නෝටුන්නක් නෙමෙයිනේ. එමෙ ස්ථිර ලිංගාශ්‍රිත රෝග හැදෙන්නේ අවුරුදු 2කින් පස්සේ. කෙල්ල දන්නෙත් නෑ මට මේක තියෙනවා කියලා, කොල්ල දන්නෙත් නෑ. ඒ නිසා මුතුකලසගෙන් ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න ආපු එක ගැන සතුටු වෙන්න. ගැහැණු අයටත් උපත් පාලන කෝපුවක් තියෙනවා කියලොත් ඔයාලා පුදුම වෙනවද? නෑ. මොකේද? මේ යෝනි මාර්ගයට දාගන්න. මෙම ඇතුළට දාගන්න. ඉතින් අනික්කමකට අපි shopping cover-එකක් දාන්නේ කෙල ගහන්න කලින්. ආන්නේ ඒ වගේ තමයි. උදාහරණ දෙන්නම් ඈ. හරි. රේන් කෝට් එකක් ඇඳලා පාර යනවා. එතකොට රේන් කෝට් එක හුලඟ ගහපු ගම සොරස් කාලේ යන්නේ Tamanට වඩා රේන් කෝට් එක ගොඩක් ලොකුණා. සමහරගේ උපත් පාලන කෝපු ඇතුලේ පැලෙනවා. වෙනවා. ඇතුලේ පැලෙනවා. ශුක්‍රාණු නිදහස් වීම වළක්වාලන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශුක්‍රනාලය ගැට ගහලා දාන්න. ඉවරයි. ඊට පස්සේ ගැහැණු අයගේ ඩිම්බ මෝචනය නතර කළ හැකි. පොඩි ටෙක්නික් එකක් කියන්න කොහොමද කියලා. හෝමෝනයක් වැඩි කරලා පුළුවන්. අන්න හොඳයි. අන්න හොඳයි. ඔය කියවෙන්නේ. හොඳයි. මොකෙන්ද? ඩිම්බ මෝචනය නතර කළ හැකි මොකෙන්ද? ප්‍රොජෙස්ටරෝන් වැඩි කරනවා. එහෙනම් ඔය ස්ත්‍රීන් සඳහා ගිලින පෙති වල වැඩිපුරම අන්තර්ගත වෙච්ච හෝමෝනේ මොකක් වෙන්නේ නැද්ද? ප්‍රොජෙස්ටරෝන්. ප්‍රශ්නේ තියෙන්නේ ඩිම්බ මෝචනේ වෙලා නම් ඉතින් ප්‍රොජෙස්ටරෝන් බොන එකේ ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතන වෙනම එකක් තියෙනවා අපි කතා කරමු ඒක. ජන්මාණු විකසනය වීම හා නිදහස් කිරීම වළක්වාලයි. අංක 2 සමහර ක්‍රම මගින් ජන්මාණු සංසේචනය වීම වළක්වාලයි. නිදහස් වුණාට දෙන්නට එකතු වෙන්න දෙන්නේ. ජන්මාණු සංසේචනය වීම වළක්වාලයි. දැන් ඔය ගැහණු අයකට තියෙනවා ලූප් එක කියලා එකක්. ඉන්ට්‍රායුටරයින් ඩිවයිස් කියලා IUD ලූප් එක කියලා. ඒක දානවා ගර්භාෂයට දාලා ඒක මෙහෙම ප්ලාස්ටික් එකක් කොහොම පැලෝපියන ආලවලටත් කොහොම ගිල්ල හිටිනවා. ගර්භාෂය තුළ මේක තියෙනවා. එතකොට අර සංසේචනය වෙන්න තියෙන බාධාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් ශුක්‍රාණු මේක දිගේ පිනන්න බෑනේ. එක්ක සංසේචනය වුණත් වෙච්ච එකට ගර්භාෂයට එන්න බෑ. ප්ලාස්ටික් ගැජට් එකක් තියෙනවා මැද්දේ. IUD ලූප් එක. දෙවෙනි එක. තුන්වෙනි එක තවත් සමහර ක්‍රම මගින් කලලයක් අධිරෝපණය වීම වැළකේ. සංසේචනය වෙච්ච එක මේ ගර්භාෂයට ආව කියමුකෝ අධිරෝපණය වෙන්න දෙන්නේ නැහැ. කලලයක් අධිරෝපණය වීම වැළකේ. උතන ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙන අතර ජීවියෙක් ඉන්නෝනේ. හරි. ඊළඟ රූල කරලා සාමාන්‍ය කෙනෙකුට ලියන්න. අනවශ්‍ය ගැප් ගැනීම මේ උපත් පාලන ක්‍රම මගින් වැළකී යයි. අනවශ්‍ය ගැප් ගැනීම මේ උපත් පාලන ක්‍රම මගින් වැළකී යයි. එතකොට ළමයි උපත් පාලන ක්‍රම යොදන්න පුළුවන් ක්‍රම දෙකකට. తాවකාලිකව උපත් පාලනය කළ හැකි. නැත්නම් ස්ථීරවම උපත් පාලනය කළ දැම්මේකි. දැන් ස්ත්‍රීන්ගේ පැලෝපියනාල ගැට ගහනවා. පැලෝපියනාල ලිගේට් කරනවා. එතකොට ඉතින් නේ
එතකොට ඩිම්බ කෝෂ ඔක්කොම වැඩ. හැබැයි අර ඩිම්බේ එන්න විදිහක් නැහැ. ස්ථිරයි. ආයෙත් ඒක යථා තත්ත්වයටපත් කරන්න බෑ. ඊළඟ පිරිමියාගේ ශුක්‍රනාල අර මං කිව්ව විදිහට ගැට ගහලා දාන අපි කියන එකට වාසෙක්තමී කියලා. වාසෙක්තමී සත්කම. එතකොට ඒකත් ස්ථිරයි. ඔය පෙති බොනේවා කොණ්ඩම් පාවිච්චි කරන ඒවා ස්ථිරයිද? නෑ කොණ්ඩම් එක කියන ඔටුන්නක් නෙමෙයිනේ. එමෙ ස්ථිර නෑ. රයිට්. ලිනපෙති නිතර භාවිතය ගෑනු ළමයෙක්ගේ හෝමෝනමය ක්‍රියාවලියට බලපෑම් කරනවද නැද්ද? අට සිරි තද්දට ගහනවා ඒකට. ඊළඟ මේකේ තියෙනවා මේ ලිංගාශ්‍රිත රෝග ගැන. ඒකත් මම කියලා දෙන්න. ඒකත් කියලා දෙන්න. සමහර ලිංගාශ්‍රිත රෝග හැදෙන්නේ අවුරුදු 2කින් පස්සේ. ඒ වෛරසය ඇඟ ඇතුලේ නිදන්ගතයි. දන්නේ නැහැ. කෙල්ල දන්නෙත් නැහැ. මට මේක තියෙනවා කියලා කොල්ල දන්නෙත් නැහැ. වැරදි නවත්තන්න. හරි? මේ පාඩම ඔයාලා හිතුවේ ලස්සන පාඩමක් කියලානේ. ඔව්. ඇත්තටම මේක සමහර දරුවන්ගේ ජීවිත අංශක 180කින් මහරවනවා. ඔව් මේක එහෙම පාඩමක් තමයි. ඒ නිසා මුතුකලසගෙන් ප්‍රජනනයේ පාඩම ඉගෙන ගන්න ආපු එක ගැන සතුටු වෙන්න. එළේ මිනිස්සු කියන්නේ වල් කියලානේ. කමන්නේ. මට දුකක් නැහැ. වැරදි නවත්ත ගන්නෑ. මිනිමරුව වෙන්න එපා අම්මලා තාත්තලා වෙන්න කලින්. ලේමු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනේ. උපත් පාලන කොපු. සංසේචනයක් වෙන්න කොහොමද ඉඩ නැහැ. සංසේචනයක් කොහොමද වෙන්නේ මේ රබර් කොපුවක් තියෙන. ලියන්නකො එතන. මේක තියෙන්නේ ස්ත්‍රීන් සඳහාද පුරුෂයන් සඳහාද? ගැහණු අයටත් උපත් පාලන කොපුවක් තියනවා කිව්වොත් ඔයාලා පුදුම වෙනවද? නේ? මොකේද? මෙහෙමයි. යෝනි මාර්ගයට දාගන්න. මෙම ඇතුළට දාගන්න. ඉතින් ඔය අයියෝ ඒක නනේ. ඒක උදාහරණයක් ගත්තොත් අර පඩික්කමකට අපි shopping කවරයක් දාන්නේ කෙල ගහන්න කලින්. ආන්න ඒ වගේ තමයි. උදාහරණ දෙන්නම් ඈ. හරි. රේන් කෝට් එකක් ඇඳලා පාර යනවා. එතකොට රේන් කෝට් එක හුලඟ ගහපු ගම සොරස් කාලේ යන්නේ Tamanට වඩා රේන් කෝට් එක ගොඩක් ලොකු නා. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ලේමු ලොකු හුලඟක් ගැහුවොත් ඉවරයි. හරි. සමහරගේ උපත් පාලන කෝපු ඇතුලේ පැලෙනවා. වෙනවා. ඇතුලේ පැලෙනවා. මුණ අර ඒවත් තුවාල වෙනවා, කැඩෙනවා. එතකොට ශුක්‍රාණු ටික ඔක්කොම ගිහින් සර්විස් සෙන්ටර් එකට යවන්නේ. ඉවරයි හරි. ඊට පස්සේ ඉතින් ඉවරයි. ඊට පස්සේ අර තව තියෙන උපත් පාලන කෝප කට්ටිය හිතන් ඉන්නවා මේ උපත් පාලන කෝපුවක් පාවිච්චි කළාට සමාජ රෝග හැදෙන්නේ නැහැ. උපත් පාලන කෝප පාවිච්චි කළත් හැදෙන සමාජ රෝග තියෙනවා. විකල්ප නැහැ ඉතින්. තියෙනවා. එහෙම නැති ඔක්කොම ලැමිනේට් කරගෙන වගේ ඉන්නවා. එක්ක ලොකු ලෝහමේ යකඩ කොපුවක් වගේ එකක් භාවිතා කරන්න. වංගෙඩියක් වගේ එකක් ප්‍රවේරා. නම් කාන්තාවන් සඳහා වූ එන්නත. ඩිපෝ ප්‍රවේරා නම් කාන්තාවන් සඳහා වූ එන්නත. දැන් මේ ඩිපෝ ප්‍රවේරා කියන්නේ කාන්තාවන්ගේ නම නෙමෙයි ඈ. ඩිපෝ ප්‍රවේරා නම් කාන්තාවන් සඳහා වූ එන්නත නෙමෙයි. ඩිපෝ ප්‍රවේරා නම් කාන්තාවන් සඳහා වූ එන්නත. කාන්තාවන් සඳහා වූ එන්නත. මේ එන්නතේ දෙන්නේ ප්‍රොජෙස්ටරෝන්මයි. දැන් කියන්න බලන්න වෙන දේවල් එහෙනම්. ඩිම්බ මෝචනයේ වලකිනවා. තව එකක් කියන්න. සංසේචනය වුණත් අධිරෝපණය වළක්වනවා. තව එකක් කියන්න අර මොනවද අර ගැප්ගෙල ශ්ලේෂ්මලය ගැන කියන්න පුළුවන්. පැලෝපීය නාල සැත්කම. පැලෝපීය නාල සැත්කම කියනවා LRT. LRT සැත්කම. පැලෝපීය නාල ගැට ගහලා දානවා සරලව කිව්වොත්. ඉර ගහලා යන ගර්භාෂයට ඩිම්බ පිවිසීම වළකාලයි.
ගර්භාෂයට ඩිම්බ පිවිසීම වළකාලයි. මාතෘකාව ගබ්සා කිරීම. ගබ්සා කිරීම. එහෙම නොකිය ලේසියෙන් කියන්න පුළුවන් දරුවා මැරීම කියලා. නමුත් එම් කියන්නේ පොඩක් පොෂ් කරලා කියන්න. ලූස් මෝෂන් කියලානේ කියන්නේ. බඩේල යනවා කියන්නේ. පොඩි පොෂ් ලයින් එකක් තියෙනවා. දරුවා මැරීම නොකිය අපිට කියන්න පුළුවන් මොකද්ද? ගබ්සා කිරීම. අබෝෂන් මේක ලස්සන මාතෘකාවක් විදිහට කතා කරන්න. මේක කරනවා ස්වභාවිකව ගබ්සා වෙන්න පුළුවන්. මට කියන්නේ යාගේ මොන හෝමෝනේ දුර්වලතාවය නිසාද ස්වභාවිකව ගබ්සා වෙනවා නම් ගබ්සා වෙන්නේ. එක්ක HCG ප්‍රශ්නයක්, එක්ක ප්‍රොජෙස්ටරෝන් ගැටලුවක්, එක්ක ප්‍රොජෙස්ටරෝන් රිසෙප්ටර්ස් වල ගැටලුවක්, මොන හරි ප්‍රශ්නයක්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හිතලා කරනව නෙවෙයි. සති 7ක් විතර යනකම් ඒ කලලය ගලවා යවන්න පුළුවන්. බෙහෙත් වලින්. ඒවට ඒතර බෙහෙත් කිය හැකිද? ඒවට බෙහෙත් කියන්න වෙන්නේ ඒක කරන අයගේ චේතනාව මත. තේරුණාද? ඒවා දරුවෙක්ට නම් ඒ කලලයට නම් ඒක වසක්. ඔන්න ගැටලුව. ලියමුකෝ.